ගෙදරක් තියෙනවා. පිළිපන් මට. යා බලන්න. යන් එන්න උරානේ යන්. අම්මට උදුරානේ. විනී මහත්තයා. මේ රිලවුට්ටද බඳාලා තියෙන්නේ? රිලවුල්ට වෙන්න ඇතිනේ. දැන් යන්කෝ බලන්න. ගෙදර කවුද? සෝම්පාල මහත්තයා. 239 සෝම්පාල මහත්තයා ගෙදර කවුද? බල්ලා බැඳලාද? ඇතුලේ කවුරුත් නැද්ද? සෝම්පාල මහත්තයා. බල්ලා බැඳලා දාන්න. බැඳලා ඇත්තේ නේද බා? සෝම්පාල මහත්තයා. කවුද? බල්ලා නම් බැඳලා නැහැ මේ පත්තරෙත් දැම්මා. කවුද දන්නේ නැහැ. මහත්තයෝ. අපි මේ ආවේ මේ සෝමපාල මහත්තයා. ඔව් මේ හරි කලබල වෙන්න නැහැ මහත්තයා. එන්න ගෙට එන්නකෝ පොඩ්ඩක් එන්න. අන්න හොඳ මිනිස්සු. යන්කෝ ඇතුල් බලන්න. අපි මේ ආවේ මේ ඔව් ඈදි ගත්තා මේ ඈදි ගත්තා. මෙච්චරලා ගියාමයි එක ගෙදරින්ම ඉඳගන්නේ කියලා. කියන්නේ අපි කෙලෙහිගුණ දාන්න මිනිස්සුනේ මහත්තයා දුන්නේ. කෙලෙහිගුණ දාන්න මිනිස්සු කියලා. මහත්තයාට උඩ මේ ආව කාරණේ. ඇත්තටම මේ සෝමපාලක් කල් මේ අපි ආවේ මේ ගාන්සරණයක් කරන්න අපි ආවේ. ගාන්සරණය. උඩ පාන්දර කාවේ මහත්තයා. අපි ආවේ මේ සංගණනයක් කරන්න. සංගණනයක් කරන්න අපි ආවේ. සංගණනයක් කරන්න ආවේ. මේ ඇක්චුවලි මේ අතරම අපි ආවිලා තියෙන්නේ දැන් මේ හතර සීමාව දෙන මේ ඔයාලගේ ගෙදර. ඔව්. ඉන්නවා මේ පිරිස දැනගන්න තමයි මට අපිට ඕනේ. ඇක්චුවලි කියන්නේ මොකද්ද? ඔයාලට ඕනෙත් දැනන්නේ නැහැ මහත්තයා. නේ මහත්තයා. මහත්තයා මට මේවයි මේ අර මේ සංගණනය කියන එක තේරුණා මහත්තයෝ. අර ඇක්චුවද මොකද්ද කිව්වක මට තේරුන්නේ නැහැ. ඇක්චුවලි මට තේරෙන්නේ නැහැ. ඒකනේ. තේරුන්නේ නැහැ නේ. සෝමපාලංක මේ ඒ ඇක්චුවලි වලින් වැඩක් නැහැ. ඔව්. මේ අපි ආවිලා ඉන්නේ ඔයාලගේ හතර සීමාවේ ඉන්න පිරිස දැනගන්න. නම සෝමපාල නේද? සෝමපාල. මේ ගෙදර ඉඩංගන්ගේ? ඉඩංගන්ගේ මහත්තයෝ 239. 239 නේ. හරි මට කියන්නකෝ ඒ ගැන විස්තර ටිකක් කියන්න. විස්තරය කියන්නේ මහත්තයෝ මේ වත්ත හතර සීමාවෙ ඉතින් ඉන්නේ ගෑණීමයි ළමයි පස් දෙනයි විතරයි. ඇද්දද උඩ? නේද විනීපාල මහත්තයෝ. ඔයාලට ඕන නැද්ද යන්නේ රණේ? එහෙයි. මොකද්ද මහත්තයෝ? නෑ මම මෙහුවේ ළමයි පස් දෙනේ. ඇද්ද අංක? අයියෝ හොඳට මැති මහත්තයෝ. ගෑණීමයි ළමයි පස් දෙනයි. 7 දෙනෙක් ඉන්නවනේ. බෑ ඒ උඩ වැඩි අමාරුයි කරන්න. මහත්තයා මේ ආර්ථික ධර්ම නේද? අරුණිනේ. මහත්තයා මේ අපේ විස්තර ගත්තේ මොනවා හරි සලාකවත් මොනවා හරි අපිට බෙදන්නද? එහෙමත් දන්නේ නැහැ නේද? නෑ ළමයි තාත්තා කොහොමද කියලා බලන්න. විකාරනේ කියන්නේ රණේ. අපි මේ ඇවිල්ලා තියෙන්නේ මේ සලාක දෙන්නවත් ඔයාලට මේ ළමයි ගැන හොයන්නවත් නෙමෙයි මේ සෝමපාලංක. එහෙනම් මොන මගුලක්ද? දැන් මේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයක් මේ රිලව් පයින් සීන්නේ තියෙන ලොකු ප්‍රශ්නයක් මෙතන. ඔව් රිලව්. රිලව් ඔයාලා උදේට පයින් නැතිනේ. පයින් රිලව් පයින්. දැන් අපි මේ ඇවිල්ලා තියෙන ඔයාලා ප්‍රශ්න විසඳන්න. දැන් මේ රිලව් ගැන තමයි අපි මේ රිලව් කී දෙනෙක් ඔයාලා වත්තට පයින්නවද? අපි මේ එලවලා මේ ඔයාලට මේ නිදහසක් මෙයා ගන්න තමයි මේ අපි මේ කවුරුන් මේ අංකල් මේ අංකල්නේ වාඩිද කොල්ල? බලන්න කවුද? අය මේ රිලව් ගැන විස්තර තමයි අපිට ඕන. රිලව් කී දෙනෙක් ඔයාලා වත්තට එනවද? දැන් මෙච්චර කතා කරේ මේ රිලව් ගැන විස්තරයක් අහනවා මහත්තයා. නැත්තම් ඉතින් අපි සංගම් එක නැවිලා ඉන්නේ. සංගම් එක මං හිතේ මේ මිනිස්සු ගැන සංගම් අපේ වත්තේ ඉන්න කට්ටිය ගැන සංගම් එක කරනවා. සංගම්නේට දාලා ඔයාලා රිලව් ගැන සංගම්නේකට. රිලව් ගැන සංගම්නේකට අපි ආවේ. රිලව්. ඔව්. නැගිටිපිය. ඇයි? නැගිටිපිය. ඇයි අංකල්? මොනේ බලනවා. ඇයි නෝනේ? මේ මහත්තයාටයි මහතුරුන්ගේ ලොකු මහතුරුන්ටයි තියෙන එකම ප්‍රශ්නේ මේ රිලව්ද? මේ රටේ කොච්චර ප්‍රශ්න තියෙනවද බලන්න. අන්න හාඩි ටික නැහැ. බොන්න වතුර ටික නැහැ. රටේ මේ මෙතර මේ ශ්‍රේෂ්ඨ තැනක් වෙන උසාවියේ මිනිස්සු මරලා දාලා යනවා. මහත්තයාට ඒව ගන්නක් නැහැ. ඒක බලන්නකෝ අර මේ දෙවිවරුන්ගේ ડોක්ටර්ලා එහෙන් දූෂණය වෙනවා. මේ බලන්නනේ කරන්ට් එක. මේ විදුලිය නැහැ. මිනිස්සුන්ට ඕනේ ප්‍රශ්න. මේ රිලව්ද ප්‍රශ්න මහත්තයා. මොකද්ද මහත්තයා කියන්නේ මේ? නෑ සෝමපාල අංකල් මේ කලබල වෙන්න දෙයක් නෑ හරිද? මේව තමයි කලබල වෙන්න දෙයක් නෑ. මේ අපි යන්නම් එනවා සෝමපාල අංකල්. නේද රණේ? එහෙනම් මේ සෝමපාල අංකල් මේ හතක් කියලා ලියා ගන්න ඈ. හතක් කියලා ලියා ගන්න ඈ. මේ හෙටවෙදි සලාගම ලෙයි හෙටද සුදු වැන්නේගේ මං ගියා. ආවා මෙතන ගෙවල් සංගණනය කරන්න. සංගණනය ඈ? හතක්? තොපි හිතුවා යකෝ අපි රිලව් කියලා. ඔහෙට මේ පොඩ්ඩක්. අර ගෙදර ඉන්න බොහොම ඉන්නේ බරනේ බේර. අම්මෝ. ඒක නෙමෙයි බා. පාල මහත්තයා. ඒකනේ තමයි. මේ අර යන්න. මේ අර ගෙදරට ගිහිල්ලා යන්න. යා. ගෙදර කවුද? ගෙදර කවුද?
ගේ ඇතුලේ කවුද? බෙල් යට නෑ. ගේ ඇතුලේ කවුද? ගේ ඇතුලේ කවුද? එහෙනම් කවුද කතා කරන්නේ? පිළිපස් මචං. උඩ. මම මේ ඉන්නේ බීමනේ. නෑ අරු උඩ. ආරුඩ. මොකද මම උඩ නැගලා කරන්නේ? එන්න මාත්‍ය බයියා. තහේ තිබ්බ අන්තිම කොස් ගෙඩිය. බස් විලව් කාලා ගිහිල්ලානේ. විලව් නම් හරියන්නේම නැහැ. පාඩිසේ බයිද. මට. එන්නකෝ මාත්‍යා පොඩ්ඩක්. ආයෙම පොඩ්ඩක් ඉන්න මාත්‍ය. කෝන් ගහේ කොහෙද මිනිස්සු කොස්? හරි මාත්‍ය රිලෙවෙක් බලන්න ගියේ. රිලව් මේ අවස්ථර මේ. හරි පුතන්ට ඇවිල්ලා තියෙනවා. ඒකනේ අපි මේ ආවේ රිලව් මොඩ වෙන සංගණනයක් කරා. එහෙමද? ඔව්. අපිට මේ පොඩි විස්තර ටිකක් ඕනේ. යංග මාත්‍ය අතුලට. ඇතුළට ගිහලා කතා කතා කරන්න. කරමු. ඉන්න මාත්‍ය. පාලම් දාලා. එන්නකෝ යන්න මාත්‍ය. එනවා. අපි ඉඳලා කතා කරන්න පුළුවන්ද අපි? පුළුවන් යන්න මාත්‍ය. හරියට යන්න. හරියට නෑද කිය? ඔව් යන්න. ඒක විස්තර ටිකක් තමයි ඕනේ. එන්න මාත්‍ය. එන්නකෝ මාත්‍ය යන්න. යා. අන්න මාත්‍ය රිලව් ගන්න අන්න. මට දිගා. නවලට කණ්ඩේ බත් මුට්ටේ මාත්‍ය බලන්නකෝ. ඔයාලට මාර කරදර තමයි තියෙන්නේ මේ මිනිස්සු කියන කතාව ඇත්ත නේද? ඔව් මාත්‍ය බලන්න මේ ළඟ ඉන්න කරදරේ. ඒකනේ. හරකට වර්ධන බැලුවේ. මේක නෑ මාත්‍ය ඒක අපේ කෙල්ලෝ එමෙයා කරලා තියෙන්නේ. කෙල්ලද කාලා තියන්නේ? ඔව් මාත්‍ය. ඒකනේ නේද මේ අලියෝ කණ්ඩ තිබ්බ කට්ටිය පව් ඉතින් වාලා. මේකට සෑහෙන්න මේ කියන්නේ සෑහෙන්න කරදර දිනනවා නේද? ඔව් මාත්‍ය බලන්නකෝ. ඒකනේ. මේවා මොකද මාත්‍ය නම මොකද්ද? දයාපාල මාත්‍ය. ඒකනේ පව් අනේ වාගෙන දැක්කම දුකයිද නා මට? නා බලන්නකෝ මම රිලවුන්නම් මම දයාපාල. පාම් කරපු උන් ඈ. වයස මේ ඊළඟන්ගේ යන් අංකේ 300 කීයද? 302. 302. හරි. මේකයි මහත්තයෝ විස්තරේ. කියන්නකො දයාපාල. එහෙන් කණ්ඩ වතුර ටික නැහැ. ඔව්. බොණ්ඩ හාල් ටික නැහැ. ඔව්. අනික කරන්ට් එකක් නැහැ. කරන්ට් එක අප්පැත්තට නේ. විදුලි බලන්න රිලව් රින් කරනවා මහත්තයා. ඔව්. හැබැයි අපි ආව රිලව් ගැන කතා කරන්නේ. ඔව්. මේ රිලව්න්ට අපි ආව ඉස්සතුමා තියෙන ස්ථිරසාර ඉස්සතුමා. මොකද්ද මහත්තයා ඒ? දැන් ඉන්න රිලව් ටික ඔක්කොම ක්‍රැෂ් කරලා මෙහෙට දාලා මෙහෙට ඔව්. ගිහලා ඔයාලගේ දෙට නෙමෙයි. මේ ලංකාවට දාලා ඔව්. ලංකාවේ ඉන්න මිනිස්සු ටික ඔක්කොම පටවනවා ජීන්න. ඒක කරන්න බෑනේ මහත්තයෝ. බැරි නෑ පුළුවන්. බෑ ඒක කරන්න. ඒක කරන්න පුළුවන්. පුළුවන්. මේක කරනවා අපි කොහොම හරි හරිද ඒක ස්ථිරසාර ඉන්නවා ඔයාලට ඒකට සිලුම් ප්‍රශ්න ඉඳලා ඔයාලා චීනේ සුප්පුල් සපාන්නේ කාඩ ඉන්න තියෙන්නේ. ඔව්. මේ කොහමද එතකොට ඔයාලගේ මේ ඔයාලගේ අතර කීයක් විතර එනවද මේ රිලව්? ඔව් දාගන්න මහත්තයා 25ක් 30ක් විතර. 25ක් විතර නේ. ඔව්. හරි. ඔයාලට මේ ඉස්සරහට මොන හරි දෙයක් වෙයි. කලාගෙන හම්බෙයි. මේ අපි එන යන්න. ආ මහත්තයා එන. නේද මේ එරනේ? ඔව් විල්පල් මචං. අපි යනවා එහෙනම්. ආ මහත්තයා. විස්තර දුන්නට බොහොම ස්තුතියි. මේ සලාක හම්බෙයි. හරි. අපි ගියා. හරි මහත්තයා හරි. මේ රටේ මිනිස්සු කවුරුනේ? මේ රටේ මේ පාලකයෝ හිතන්නේ පාලකයෝ ගැන විතරයි. කවදාවත් මේ අහිංසක දුප්පත් මිනිස්සු ගැන හිතන්නේ නැහැ. තනිකරම කරන්නේ බොරු වැඩ. මේ රිලව් සංගන්නේ කී දදා ඒවට සල්ලි වියදම් කර දුප්පත් මිනිහට මේ මගක් පාදන දියක් මේ පාලකයෝ හිතන්නේ නැරණි. වැඩක් නැහැ කතා කරලා. ඔව් ඇත්ත විනිපාල මහත්තයා. යම් බරණේ යම්. යා